කර්මයේ පිළිබඳව පැහැදිලි කරන තැන සඳහන් කරනවා අපි කෙනෙකුට කරන දේම අපිට ඒ විදිහටම විපාක දෙනවා කියලා. කරන දේම විපාක දෙනවා කියලා කිව්වේ හරියට මේ ඡායා පිටපතක් වාගේ. අපි කෙරුවේ මොකද්ද? ඒකමයි හම්බ වෙන්නේ. අපි කාට හරි ගහලා මැරුවොත් අපිට සංසාරේ ගුටි කාලම තමයි මැරෙන්න වෙන්නේ. තලලා මැරුවොත් තැලිලා මැරෙන්න වෙනවා. වස ගහලා මැරුවොත් අපිටත් වස කාලම මැරෙන්න සිද්ධ වෙනවා. ඇනලා මැරුවොත්, කපලා මැරුවොත්, පුච්චලා මැරුවොත් ඒක සංසාරයෙන් අපිට එන්නේ එහෙම්මම තමයි. මේ කාරණාව හරියටම දරනවා නම් මදුරුවාට ගහන්න යනකොට මතක් වෙනවා මටත් දවසක මේ වාගේ පාරක් වැදිලා මැරෙනවා කියලා. කර්මයයි ඵලයයි දරනවා නම් තත්පරයකට පහළ වෙන සිත් ප්‍රමාණය මෙච්චරක් කියලා ඉවර කරන්න බැරි තරම්. ආන්ගේ පහළ වෙන කෝටි ප්‍රකෝටි ගණන් සිත් අතර විපාක සිත් කියලා කොටසක් තියෙනවා. එතකොට මේ කෝටි ප්‍රකෝටි ගණන් අතර ලක්ෂ ගණන් විපාක සිත් පහළ වෙනවා. අර මදුරුවාගේ ඇඟ උඩට අත උස්සලා පාත් කරනකොට පහළ වෙච්ච විපාක සිත් ගානක තරමට අපිට තැලිලා මැරෙන්න වෙනවා. ආන් ඒකයි සංසාරේ තියෙන භයානකත්වය. එක්කෙනෙක් තලහම එකපාරක් තැලෙනවා නම් කමක් නැහැ. එක්කෙනෙක් තලහම අපිට 100,000 ගණන් වාරවල තැලෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි ওই මෝටින් වාගේ දේවල් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන්නේ වසනේ. කැරපොත්තන්ට, ඌනන්ට, නොඑක් සත්තුන්ට වස හිණ එක කරන්නේ පූඹින්ට. ඒගොල්ලෝ මැරෙනවා එකෙන්. එහෙනම් අපිට සංසාරේ දවසක වස කාලා තමයි, වස වැදිලා තමයි, විෂ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ. ඒ විපාකය. ඒකට කරුණු කාරණා මේ පිටකේ පුරාම තියෙනවා. අපි පින්නතුන්ට මතකයි අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ රහත් වෙලා අන්තිම ජීවිතෙත් ඇටකෝටු අබෑට තරමට කුඩු වෙනකන් හොරුන්ගෙන් පහර කාලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. මොකද සාංශාරික කර්මය පෙර ඈත භවයක තමන්ගේ අම්මයි තාත්තයි කැලේට ගෙනහිල්ලා අතරමං කරලා ඒ දෙන්නට පොල්ලක් කඩාගෙන ඒ තරම්ම පහර දුන්නා. දෙමව්පියෝ කෑ ගහනවා අපිට ගැහුවට කමක් නැහැ. අපි පුතාට යන්න දෙන්න කියලා. ඇස් පේන්නේ හොරු ගහනවා කිය තමයි ගහන්නේ. නමුත් පුතාට යන්න දෙන්න කියලා දෙමව්පියෝ කෑ ගහනවා පුතා තමයි එහෙම කියන මව්පියන්ට ගහන්නේ. බිරිඳගේ ඉල්ලීම නිසා. නමුත් උන්වහන්සේට සංසාරේ ඒ විපාකේ එහෙම්මම ඇවිල්ලා නිවන් දැකපු මේ ආත්මෙත් ඒ විපාකේ එහෙම්මම විපාක දුන්නා. අපේට මතකද පූති ගත්ත තිස්ස තෙරුන් වහන්සේ අන්තිමට පුදුම විදිහට අසරණ වුණා. අබෑට වාගේ බිබිලියෙන්න පටන් ගත්තේ. ඒවා ලොකු වෙලා පුපුරලා ලොකු තුවාල හැදිලා සැරවි වැක්කිරි ඉඳලා කවුරුවත් උපස්ථාන කරන්න එන්නේ නැහැ. අන්තිමට ඇටකෝටුත් බිඳුනා. දැන් උපස්ථාන කරන්න උස්සන්න පෙරලන්නවත් බෑ. ඇටකෝටු හිටන් පුපුරලා. අන්තිමට දාලා ගියා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දැකලා නමුත් උන්වහන්සේට සසරින් මිදෙන්න පින් තියෙන බවත් දැනගෙන එතෙන්ට බුදුරජාණන් වහන්සේ වැඩලා උණු පැන් පිළියෙල කරවලා ඇඳ පිටින් මොසවගෙන ගිහිල්ලා සෝදලා පිරිසිදු කරලා සිවුර අඳනේ හොදලා වන්ලා මේ තුවාල වලට තියෙන අපද්‍රව්‍ය කුණු සැරවලේ ඔක්කොම හොදලා පිරිසිදු කෙරුවාම උන්වහන්සේට දැනුනේ පුදුම සනීපයක්. භාග්‍යතුන් වහන්සේ වේලන්න දාලා තිබිච්ච අඳනේ ගෙනල්ලා අඳවලා සිවුර ගෙනල්ලා පුරවලා හොදලා ඇඳ මත තියලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව අවසානයේ තිස්ස තෙරුන් වහන්සේ රහත් වුණා. නමුත් තිස්ස තෙරණුව අර විදිහට කාලයක් දුක් විඳේයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද සංසාරේ කරපු කර්මය කියලා. ඒ කර්මය තමයි ඒ කාලේ මේ කුරුළු මස් විකුණන වැද්දෙක් බොහෝ කුරුල්ලෝ අල්ලගෙන එනවා. අල්ලලා මිනිස්සුන්ට මරලා කුරුළු මස් දෙනවා.
අල්ලගෙන ආපු කුරුල්ලෝ ඔක්කොම ගේන්නේ මරලා නෙමෙයි. අල්ලලා තටු කපලා මේ කකුල් දෙක තලනවා. ඇටකොටු කුඩු කරනවා. කුඩු කරලා තියා ගන්නවා. එතකොට මැරිලා නැති හින්දා මස් නරක් වෙන්නේ නැහැ. නමුත් අතපය කුඩු කරලා තටු කඩලා හින්දා ඉගිල්ලෙන්න බෑ. සංසාරේ එහෙම කර කර කුරුළු මස් විකුණපු නිසා නොඑක් ආත්මවල අපායවල වල දුක් විඳලා මනුෂ්‍ය ජීවිතයට ඇවිල්ලා පැවිදි වුණත් ඒ කර්මයේ විදිහටම විපාක දුන්නා. එහෙනම් අපි කරන දේවල් වල විපාකය අපි කෙරෙහි ඒ විදිහටම එනවා. ආන් ඒක පිළිගන්න එක සම්මා දිට්ඨියක්. ඒක නොපිළිගැනීම මිත්‍යා දෘෂ්ටියක්.